ඔන්න අද අපි ඇවිල්ලා ඉන්නේ ලුරුගම් හේර ප්‍රදේශයේ තම්මැන්නාව කියන ගමේ තියෙන කෙසෙල් කොරටුවකට. ඇත්තට මම මෙච්චර ලොකු කෙසෙල් කොරටුවකට නම් ඇතුළුනේ ජීවිතේ පළවෙනි වතාවට. ඇත්තටම මේ දැඩි නියඟ කාලගුණයක් පවතින නිසා මේ කෙසෙල් කොරටුව වල සිතූ තරම් අස්සන්නක් ගොවින්ට ලබා ගන්න හම්බෙලා නැහැ. ඔක්කොම කෙසෙල් ගස්, කෙසෙල් කන්, අවුව සහ දැඩි සුළඟත් එක්ක විනාශ වෙලා තියෙනවා. ඇත්තටම දැඩි අපහසුතාවයකටපත් වෙලා තියෙනවා. ඔයගොල්ලන්ට පේනවා ඇති කෙසෙල් කොරටුව දිගේ ටිකක් ඉදිරියට ඇවිදගෙන යනවා දැන්. ඉතුරුලා තියෙන ඇත්තටම කොහොම පොඩි කෙසෙල් ගන් සංඛ්‍යාව තමයි තියෙන කෙසෙලුත් ඇත්තටම ඉතා කුඩා ප්‍රමාණයට පත් වෙලා තියෙනවා. ඔයගොල්ලන්ට පේනවා ඇති. අතරින් පතර තමයි කෙසෙල් කෙනක් දෙයක් වැටලා තියෙන්නේ. නැත්නම් ඇත්තටම කේඩර් වෙච්ච ගස් තමයි ගොඩක් දුර ඉතුරු වෙලා තියෙන්නේ. කොරටුව ඇතුලේ. අක්කර ගානක කෙසෙල් කොරටුවක් මේක. ඒ වගේම කෙසෙල් කොරටුවට යාබද අනිත් ප්‍රදේශයේ මිරිස් වගාවක් තියෙනවා. මේ මිරිස් වගාවට වතුර දානවා. මිරිස් තක්කලි වගේ වගාවක් තමයි තියෙන්නේ. ඇත්තටම මිරිස් වගා කරලා තියෙන්නේ දැඩි වියලි කාලුන්න තුලම තමයි. ඒකට ඒගොල්ලෝ දිනපතා ජල සම්පාදනය කරනවා නල මගින්. ඒගොල්ලන්ට පේන මිරිස් හේන. මේ මිරිස් වලත් මිරිස් කරල් ප්‍රමාණයෙන් දැඩි නියඟ නිසා කුඩා වෙලා තිබෙනවා. මේ තියෙන්නේ මේ මිරිස් වගාව. මිරිස් වගාව මේ පැත්තේ, කෙසෙල් වගාව මේ පැත්තේ. එතකොට මේ කෙසෙල් කොරටුවේ තත්ත්වය තමයි දැනට ඕක. ඒ වගේම තමයි මේ දින වාඩි නිවස. මේක තමයි වාඩි නිවස. ඇත්තටම මට නම් මාර අත්දැකීමක් වගේ. මම මේ වගේ තැනකට ප්‍රථම වතාවට තමයි ඇතුළු වෙලා තියෙන්නේ. වාඩි නිවස. මේ කසල්ගොඩ රංජි මාමගේ. මේ ඉන්නේ මාව එක්කන් ආව මගේ යාළුවා කනිෂ්ක. ඒ වගේම ඉන්නේ මේ වාඩි නිවස ඇතුළේ රංජි මාමා. එකපාරට යන්න බෑ නැමිලා යන්න තියෙන්නේ. රංජි මාමා කොහමද? හොඳින් ඉන්නවනේ. කොවිතෙන් කොහොමද මේ දවස්වල? වරදක් නැහැ. ඉතින් හොඳයි. වහි නැති එක තමයි අවුල. ආයෙත් සහන්න තමයි අවුලනේ. ඒකනේ. මම දැන් නිවස ඇතුළට ඇතුළේ ඉන්න ඔයගොල්ලන්ට පේනවා ඇති. මමත් පළවෙනි වතාවට තමයි මගේ වාඩි නිවසට ඇතුල් වෙන්නේ. රංජිව නිදාගෙන ඇඳ තියෙනවා. තහඩු කාලා හදලා තියෙන්නේ. ඒ වගේම විශේෂම තැන තමයි මෙතන වාඩි කුස්සිය. ඒකත් ඇත්තටම සකස් කරලා තියෙනවා. මේකේ අපි ආවේ ඇත්තටම මේ කුරහන් තලප කන්න තමයි. ඒත් ඉතින් අද අපිට ඒක කරන්න විදියක් නැහැ. අපි ආය දවසක ඇවිල්ලා රංජිව වගේ තලපයක් එහෙම කාලා යනවා. එහෙනම් තවත් වීඩියෝ එකකින් හම්බෙමු.